ඊටත් අමතරව අපි සමහර කට්ටිය දකිනවා මේ සමහර කට්ටිය කොච්චරකවත් මහත් වෙන්නේ නැහැ කියලා කියනනේ. සමහර කට්ටිය පොඩ්ඩක්වත් මහත්. ඒකේ තියරි එකක් තියෙනවා. ඒකේ ඇඟේ හෝමෝනල් ඉෂුව එකක් තියෙනවා. මොකද අපේ ඇඟේ තියෙනවා මෙටබොලිසම් කියලා එකක්. ඒ කියන බේසික් මෙටබොලික් රේට් කියලා එකක් තියෙනවා. ඒකේ අපි පැයකට හරි දහනය කරන එනර්ජි ප්‍රමාණයක් තියෙනවා. හැම බොඩි එකකින් බොඩි එකට ඒක වෙනස් වෙනවා. ඒතර ඒ බේසික් මෙටබොලික් රේට් කියන එක රඳාපවතිනවා ඇඟේ තියෙන හෝමෝන මත. කෝටිසෝල් කියලා හෝමෝනයක් තියෙනවා. තයිරොයිඩ් කියලා හෝමෝනයක් තියෙනවා. මේ හෝමෝන ඇක් කරන විදිහ අනුව තමයි මේ බේසල් මෙටබොලික් රේට් එක තියාගන්නේ. එතකොට සමහර කට්ටිය මේ ගොඩක් මෙටබොලික් රේට් එක වැඩි. එතකොට ඒගොල්ලන් කොච්චර කෑවත් ඒක බර්න් කරලා දානවා. ඒගොල්ලන්ට ලොකු මහත් වෙන්නේ නැහැ. හැබැයි අනික කට්ටිය පොඩ්ඩක්වත් මහත් වෙන්නේ ඒගොල්ලන්ගේ බේසල් මෙටබොලික් රේට් එක අඩු හින්දා ඒකට ටක් ගාලා ස්ටෝර් කරගන්නවා. ඒතර මේ බේසල් මෙටබොලික් රේට් එක අඩු පොඩ්ඩක් කෑවත් මහත් වෙන කාට තියෙන්නේ හැමදාම ව්‍යායාම කරනකොට අපි උදේට කරන්න කියන්නේ උදේට ව්‍යායාම කරනකොට දවස පුරාම අර මෙටබොලික් රේට් එක අප් කරලා තියා ගන්නවා උදේ එක්සර්සයිස් කරාම. පොඩි එනර්ජි එකක් ටක් ගාලා ඒක මේ වීදන් වෙනවා. ඒක යනවා ටක් ගාලා මේ බර්න් වෙලා. ඒවා තමයි අපි දැනගත යුතු කාරණා.